පටන් ගන්න ඔබට කිව්වා ආර්ය ගුණයක් ගැන. මතකද දැන් ඒ ගුණේ? මොකක්ද ඒ ගුණේ? කවුරු හරි ඔබට ඇවිල්ලා කෙනෙහිලිකමක් කරාට ඔබ කවදාකවත් ඒකට ආපහු පෙරලා පහර දෙන්නේ නැහැ කියලා. ඕක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒක ඔබ හොඳයි. ඔබ හොඳ නිසා අනෙක් කයට පෙරලා පහර දෙන්නේ නැහැ. ඔබ රිවෙන්ජ් එක ගන්නෙ නැහැ. පලි ගන්න. ඒක ඔබ හොඳ නිසා. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඔබ ආර්ය නිසා. හොඳ නිසා කරන කෙනාට හිත ඇතුලෙන් හිතෙනවා මෙන්න මෙහෙම. මෙයා තමයි මට ඒක කරේ. ඒක ගැන ආයි විවාදයක් නැහැ. එයා තමයි මට ඒක කරේ. නමුත් මං එයාට ආපහු පෙරලා ගහන්නේ. ඔය දිනේ හොඳ මනුස්සයට හිතෙන දේ. මෙයා තමයි මට ඇන්නේ. මෙයා තමයි මට ගැහුවේ. මෙයා තමයි මගේ දේ හොරකම් කරේ. නමුත් මං පෙරලා ආපහු එයාට ගහන්නේ නැහැ. මොකද මං හොඳයි. මං හොඳයි. ඒක ඔබ දන්නවනේ මං හොඳයි කියන්නේ. මං හොඳයි. නැවතින ආර්යගේ අවබෝධය ඊට වඩා වෙනස්. ආර්යයන් වහන්සේගේ අවබෝධය මට ගහපු කෙනා නෙමෙයි මේ. මේනි මට ගහපු කෙනා නෙමෙයි. ඒ වෙලාවේ පච්චුප්පන්නතාවය නිසා ගැසීමක් සිද්ධ වුණා. හිංසනයක් සිද්ධ වුණා. ඒ හිත කරපු අරද්දකට මේ හිතට මං පරිගන්නේ නැහැ. ගුටි කාපු කෙනත් නෙමෙයි මේ ඉන්නේ. ගැහුවේ කාටද? මටද? නෑ. ඒ නිසා ඒ වෙලාවේ ගැසීමක් සිද්ධ වුණා. ගුටි කෑමක් සිද්ධ වුණා. ඒ දෙන්නම දැන් නෑ. මොකද දැන් ඉන්න කාලයක් තිස්සේ ආපු කවුරුත් නෑ. දැන් පිටුනේ ඒ උන්වහන්සේ පෙරලා පලිගන්නේ නැත්තේ හොඳ නිසාද? ඒ හිත පත්තු වෙන්නේ. ඒ හිතට පරිගැනීමක් කියලා එකක් පහළ වෙන්න හේතු නැහැ දැන්. මොකද ඒ හිතට හිතෙන්නේ නැහැ අපිනේ අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහසිනේ එහෙම හිතෙන්නේ.